Hello, welcome to IELTS with Krish. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවා ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මේ වෙනකොට ස්ට්‍රගල් කරන කාරණාවක් ගැන කතා කරන්න. ඒතර මේක පරණ කතාවක්. හැබැයි මට හම්බෙච්ච අලුත් ස්ටුඩන්ට්ස්ලා ගොඩකගේ කමෙන්ට්ස් නිසා එයාලාත් එක්ක කතා කරද්දි මම දැනගත්ත දේවල් නිසා මම හිතුවා මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක කරන්න ඕනේ කියලා. දැන් පුතේ ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ IELTS exam එක paper based ඉඳන් computer deliver වුණා ගිය අවුරුදු ජනවාරි මාසේ. ඉතින් මේ වෙනකොට අවුරුද්දක් ගිහිල්ලා ඉතින් ගොඩක් අය මේ වැඩේට දැන් හුරු වෙලා ඉන්නවා. සමහර අයගේ pros cons කතා කරනවා. ඉතින් අපි pros cons අතරම කතා කරලා වැඩකුත් නැහැ. මොකද කොහොම කළාද වඩ වෙන option එකක් නැහැ ලංකාවේ කරනවා නම්. සාලෝකේ කරනවා නම් ඉස්සරහට තව වසර දෙකකින් විතර ඒකේ option එක කොහොමද ඔයගලන්ට paper deliver කියන එක නැත්තරම නැති වෙනවා. ඉතින් මම අතරම කතා කරන්න හිතියේ ඒක ගැන නෙමෙයි. මම කතා කරන්න හිතුවේ මම දැක්ක ගොඩක් ලොකු information එකක් තමයි ලංකාවේ ඉන්න ගොඩක් ඇඩල්ට් ස්ටුඩන්ට්ස්ලා. ඔය ඇඩල්ට් ස්ටුඩන්ට්ස්ලා කියවම මම කියන්නේ දැන් අවුරුදු 30ට වැඩි වගේ පරණ ජොබ් එකක් කරගෙන ඉන්න අය. ඒ කියන්නේ ටිකක් වැඩි හිටි අය, වයසින් වැඩි අය, ඒ කියන්නේ වැඩි කම්පියුටර් එකත් එක්ක නිව් ටෙක්නොලොජි එකත් එක්ක මූව් වෙන්නේ නැති අයගේ ලොකු ෆෝබියා එකක් තියෙනවා. මට IELTS දැන් කරගන්න පුළුවන් වෙයිද? මගෙන් මේ ඊයේ පෙරේද ස්ටුඩන්ට් කෙනෙක් ඇහුවා. ඊට වයස අවුරුදු 51ක්. එයා ලොකු නිලධාරියෙක් රජේ. එයාට මූව් වෙන්න අවශ්‍ය නිසා එයා IELTS කරගන්න ජෙනරල් එක. එයා කොච්චර කම්පියුටර් එකට බය වෙලා ඉන්නවද කියලා එයා මගෙන් අහනවා. කම්පියුටර් ඩිලිවර් එක්සෑම් එක නැති පේපර් බේස් තියෙන රටකට ගිහිල්ලා මේ එක්සෑම් එක කරන්නද කියලා. අයෝ එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට මේක දැන් අර PT එකේ වගේ ලොකු මේ IT knowledge එකක් IELTS computer delivery exam එකේදී අවශ්‍ය වෙන්නේ නැහැ. යම් ප්‍රමාණයකට ඔයාලට ටෙස්ට් එක perform කරන්න අවශ්‍ය IT knowledge එක තිබ්බම හොඳටම ඒව දන්නවනේ type කරන්න තියෙනවා drag and drop ඔය වගේ drop down ඔය වගේ options කීපයක් තියෙනවා highlighting. ඉතින් මේවා ඔක්කොම ඔයාලට දැන්ට මේ වෙනකොට IDP ශ්‍රී ලංකා එකෙන් ලස්සන වීඩියෝ ටියුටෝරියල් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයගේ ටීෂර්ට් එක කතා කරලා යත් එක ඉගෙන ගන්න පුළුවන්. ක්ලාස් එකේදී ෆිසිකල් ලෙවල් වලට ඒවා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉන්ටර්නෙට් එකේ ඕන තරම් ලින්ක්ස් තියෙනවා ඔයාලා ඇක්සස් කරලා ඒව ප්‍රැක්ටිස් කරලා යන්න පුළුවන්. ඒක ඔයාලා හිතන තරම් ලොකු බරපතල දෙයක් නෙමෙයි. කියන්නේ IT knowledge එක බේස් කරගෙන මේ exam එක ලියනවා නෙමෙයි. මේක ඇත්තටම language proficiency exam එකක් නේ. ඒතර මේ language proficiency exam එකේ ඔයාලට පේනවා මේක ලොකු syllabus එකක් තියෙනවා. ඔයගලන්ට ලොකු range එකක් cover වෙනවා. ඒතර මේක අනිත් exams වලට වඩා වෙනස්. ඒතර